මියුරු කල්පනා මෙතක දැල්ුණා අමයුරු රස හස කැරිමැද හිතක් දැනුණා වරෙක නැලුණා වරෙක නැලුණා නුපුරුදු කිනි දහසක් මැද හිතක් මැලුණා මියුරු කල්පනා මේ සින්දුව ඇතුලේ තියෙන වචන කියවද්දී මට හිතෙනවා ජේසු මිනිසුන්ට එහෙම ආදරය කළා කියලා. මොනවද කියන්නේ? හිමගිර මට වැලි අහුරකි මහා සමුදුර දිය රැල්ලකි හිමගිර මට වැලි අහුරකි මහා සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේනම් මියුරු කල්පනා මෙතක දැල්ුණා අමයුරු රස හස කැන් මැද හිතක් ඉනහුණා හිමගිර මට වැලි අහුරක් මේ මහ ලොකුවට පේන දේවල් මිනිස්සු මේ පුම්බලා පෙන්නන දේවල් තියෙනවානේ ගොඩාක් තියෙන්නේ එහෙම නේද? උගාක් ඒවා තියෙන්නේ පුම්බලා පෙන්නන්නේ බැලුම් වගේ. අපිත් බලන්නේ ලෙල්ල දිහා. අපි කැසෙල් ගෙඩි ගන්නේ ලෙල්ල කන්න නෙමෙයි. හැබැයි අපි බලන්නේ ලෙල්ල දිහානේ. කඩේට ගිහිල්ලා ලෙල්ල හොඳට බලලා තමයි කෙහෙල් දවරිය තෝරන්නේ. ඒ එච්චර හොඳට බලපු ලෙල්ල ගලවලා විසි කරලා ඇතුලේ තියෙන එකයි කන්නේ. ඒ නිසා මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මේ එළියේ දේ දිහා බලන්න. එළියේ දේ දිහා බලන්න. නමුත් ඒක ගලවලා විසි කරන්න විතරයි පුළුවන්. ඒක කන්නේ නැහැ. තේරුමක් නැහැ. අපි අතුල දකින්නේ නැහැ. මේ සින්දුවේ ලස්සනට කියනවා. හිමගිර මට වැලි අහුරක්. මේ ලොකු කරලා පෙන්වන දේවල් පොඩි වැලි අහුරක්. මහා සමුදුර කියන්නේ දිය රැල්ලක්. මගේ එක ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ මොකද්ද? කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේනම් එච්චරයි නේද ජේසුගේ බලාපොරොත්තුව. ඔයා සන්තෝෂ වෙනවා නම් මම ඔයා ගෙදර එන්න. ඔයා සන්තෝෂ වෙනවා නම් මම ඔයත් එක්ක කෑම කන්නම්. ඒ ආදරේ අද නැති අය තමුන් ක්‍රිස්තියානිකාරයෝ කියලා කියන්න එපා. මියුරු කල්පනා ඉතක දැල්ුණා අමයුරු රස හස කැන් මැද හිතක් ඉනහුණා පිනි බිඳකින් මුතු අමුණමි දිනි සුරුගෙන් සීතල දෙවි පිනි බිඳකින් මුතු අමුණමි දිනි සුරුගෙන් සීතල දෙවි කඩු තුඩු මත සැතපෙන්නේමි ඔබ සැනසේනම් මියුරු කල්පනා එතක දැල්ුණා අමයුරු රස හස කැන් මැද හිතක් ඉනහුණා වරෙක නැලුණා වරෙක නැලුණා නුපුරුදු කිනි දහසක් මැද හිතක් ඉනහුණා මියුරු කල්පනා පිනි බිඳකින් මුතු අමුණමි දිනි සුරුගෙන් සීතල දෙවි පිනි බින්දුවක් අතින් අල්ලන්න බෑ. අල්ලනකොටම ඒක දිය වෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා මට පුළුවන්ලු ඔබට තියෙන ආදරය නිසා පිනි බින්දකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි. ඉරෙන් සීතල දෙන්න මට පුළුවන්. ඉරෙන් සීතල දෙන්න මට පුළුවන්. ඒ ඇයි එහෙම කරන්නේ? කටු අකුලෙන් මල් පිපෙන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා. කටු අකුලෙන් මල් පිපෙන්න පුළුවන්. මල් පිපෙනවා. අපි ඒක දන්නවා. ඒක ඇත්තයි. ඔබේ ජීවිතේ කොයි තැනක තිබුණත් මට එතෙන්ට එන්න පුළුවන්. කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේනම්. මේ ලෝකෙ දිනපු ශ්‍රේෂ්ඨ මිනිස්සු, ඒ ආදරණීය මිනිස්සු හැමදාම හිතුවේ අනිත් අය ගැන. ඔබ සැනසේනම්. අපි අදහන ආගම ඇතුලේ අනිත් එක්කෙනාගේ සැනසීම නෙමෙයි නම් අපි හොයන්නේ. ඒ ආගම අපි අදහලා වැඩ නැහැ. අපි අදහන ආගම ඇතුලේ මේ කියන මේ වචන නිකන් ලියවෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. කඩු තුඩු මත සැතපෙන්නේමි ඔබ සැනසේනම්. කඩුව තියෙන කඩුවේ තුඩේ නිදියන්න. කඩුවේ තුඩේ නිදිය ගත්තා මොකද වෙන්නේ? සනීපෙට නිින්ද යනවානේ. මේ ගී ඇතුලේ පුදුම ආදරයක් තිබෙන්නේ. කඩු තුඩු මත මම සැතපෙනවලු ඔබ සැනසෙනවා නම්. මේක කියද්දි මට දැනුනේ ජේසුස් මේ වගේ ආදරය කරා මිනිස්සුන්ට. මම කුරුසෙට යන්න ඔබ සැනසෙනවා නම්. මම මේ සින්දුව තෝරගත්තේ මම ඉස්සර හෝටල් වල සින්දු කියපු කෙනෙක්. I was a person who sang in hotels earlier in my life. මම නයිට් ක්ලබ් වල සින්දු කියනකොට මගේ ජීවිතේ දවස ගානේ විනාශ වෙනකොට ඒ නයිට් ක්ලබ් එක ඇතුලේ මට මේ ආදරේ හඬ ඇහෙන්න තැනක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා මට අද හිතෙනවා. But when I was singing in nightclubs earlier, when my life was getting destroyed every day, I wish I heard that voice of love those days. ඉස්සර අපි ගොඩක් ආදරය කරේ සින්දු වලට. ඒ නිසා මම සින්දු වලට ආදරය කරන එක අදත් නතර කරන්නේ නැහැ. Those days I used to love songs, nothing else. But even today I still love songs. මම ඕස්ට්‍රේලියාවට ගියා. I went to Australia. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිත්‍රයෙක් මට කිව්වා කවදාවත් මේ එයාගේ ඉන්න යාළුවෝ කණ්ඩායමක් ගැන කියලා මෙහෙ නම් කවදාවත් මේ අයව නම් මේ අත්දැකීමට ගෙන්න හම්බෙන්නේ නැහැ කියලා. A friend there in Australia said that people in Australia or his friends can never be taken through this experience. මේ කොල්ල සෙට් එක ඉදා ඔය නයිට් ක්ලබ් එක එකතු වෙනකොට මම මගේ මිත්‍රයාත් එක්ක ඒ නයිට් ක්ලබ් එකට ගියා. මේ මිෂන් එක පටන් ගත්තට පස්සේ මෑතක. So when these friends came together in the club, he too went with his friend to the club. හැබැයි මම ඉස්සර වගේ එදා නයිට් ක්ලබ් එකේ බිව්වේ නෑ. මම කෝක් එකක් ඒගොල්ලෝ එක්ක බිව්වා. ඒ ඇත්ත එක මං හිටියා ඒ රෑ නයිට් ක්ලබ් එකේ. But like I used to do, I didn't drink with them, but instead I just had a coke and I spent my time with them. මම උදේ 4ට යාඥා කරන්න පුරුදු වෙලා ඉන්නවා. I'm praying every day at 4 a.m. දැන් නයිට් ක්ලබ් එකේ ඉන්නකොට 4 වුණා. So when I was in the night club, it became 4 a.m. මට අවශ්‍ය වුණා යාඥා කරන්න. I wanted to pray. මගේ යාළුවට මම කිව්වා උදේ 4යි අපි එක ටේබල් එකක හිටියේ. අපි ප්‍රේ කරමුද කියලා. I told my friend, it's 4 now. Shall we pray? ඔව් අයියෙන් hina වුණා. He was laughing very loudly. අයියෙන් hina වෙලා මෙතන. Then he said, here? ඔව්. මෙතන යාඥා කරන්න සුදුසු තැනක් නෙමෙයි. I said, yes, here. And then he said, this is not a place for prayer. මං කිව්වා එහෙනම් අපිට එන්න සුදුසු තැනකුත් නෙමෙයි මේක එහෙනම්.
Then I said, then it is not a good place for us to stay either. අපිට මෙතනට එන්න හොඳ නම් අපිට මෙතන යාඥා කරන්නත් හොඳයි. I said, if we can come here, if it is good for us to come here, then we can pray here as well. ඔයගොල්ලෝ හිතන්න එපා මම මේ නයිට් ක්ලබ් එකේ මේ වගේ ප්‍රේයර් මීටින් එකක් කරන්න ගියා කියලා. Don't think that I conducted a prayer meeting like this in the club. නමුත් මේ මේසේ අපි හිටපු යාළුවෝ ටික ඒගොල්ලෝ ඔක්කොම ක්‍රිස්ටියන්ස්ලා. මම ඒගොල්ලොත් එක්ක මිනිත්තු 5ක් අපි යාඥා කරා. But we came together in a round table and we started praying, all of us. ඊට පස්සේ අපි ඔක්කොම එළියට බහලා වාහන වල එන ගමන් පාරේ එක තැනක නිකන් පාර අයිනේ නතර කරා වාහන ටික. Then we came out of the club and we parked our vehicles on one side of the road. එතන තමයි මගේ පළවෙනි ප්‍රේයර් මීටින් එක පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ. That's where I started my very first prayer meeting in Australia. අපි ඒ පුංචි මොහොත ගැන ඒ යාළුවෝ ටික අපි කතා කරන්න පටන් ගත්තා. කවදාවත් මම දැක්කේ නැහැ ජේසු තමුන්ට සෙනග දිනනවා. තමුන් වෙතට සෙනග දිනනවා. I never saw Jesus bringing people to him, winning people towards him. ජේසුට ඕන උනේ මිනිස්සුන්ව දිනවන්න. මිනිස්සුන්ව දිනවන්න. But instead, he wanted people to win.